Hi children, welcome to English with Callum YouTube channel. පුතේ අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරනවා ඉංග්‍රීසි හොඩියේ තුන්වෙනි අකුර එහෙම නැත්නම් ඉංග්‍රීසි හොඩියේ දෙවෙනි consonant letter එක වෙච්ච C අකුර ගැන. අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යනවා C අකුර කොහොමද අපිට නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන් කියලා. ඒ අනුව මම ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා කියලා දෙන්න ඉංග්‍රීසි C අකුර ශබ්ද කරන ක්‍රම තුනක් ගැන. පළවෙනියටම C අකුර අපි ශබ්ද කරනවා ක කියලා. ඒ කොහොමද? C අකුරත් එක්ක ඊළඟ අකුර A අකුර එහෙම නැත්නම් O අකුර එහෙම නැත්නම් U අකුර. C අකුරට පස්සේ තියෙන අකුර A අකුර හරි O අකුර හරි U අකුර හරි යෙදුනොත් අපි C අකුර එතන ශබ්ද කරන්නේ ක කියලා. අපි බලමු. cat, cup, cot, call, can, cap, cod, cut, come, control, compass, cutter, cutlery, cable. We'll say it again. Cat, cup, cot, call, can, cap, cod, cut, come, control, compass, cutter, cutlery, cable. Now, what are cat, cup, cot, call, can, cap, cord, cut, come, control, compass, cutter, cutlery, cable. එන මේ හැම තැනකම අපි දැක්කේ ක sound එක. ඒත් එකම ඉංග්‍රීසි වචනයක අගට C අකුර යෙදුනොත් ඒත් ගොඩක් වෙලාවටම අපි ශබ්ද කරන්න ඕනේ ක කියලා. දැන් බලමු. music, basic, academic, organic, dynamic, public. Music, basic, academic, organic, dynamic, public. එතකොට මෙතනදිත් අපි ශබ්ද කරන්නේ ක කියන ශබ්දය. මතක තියාගන්න ඉංග්‍රීසි C අකුරත් එක්ක ඊළඟට යෙදෙන අකුර consonant letter එකක් වුණොත් එහෙම එතනදිත් අපි C අකුර ශබ්ද කරන්න ඕනේ ක කියලාම තමයි. උදාහරණ ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් fact, class, castle, cloud. Fact, class, castle, cloud. ඉතින් අපි ගත්තොත් මේවා ශබ්ද කරන විදිහ අපි sentence එක දාලා practice කළොත් අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මේක ක ශබ්දේ එන විදිහට the cop carried the cupcake to the castle in the clouds. The cop carried the cupcake to the castle in the clouds. I'll say it again. The cop carried the cupcake to the castle in the clouds. C අකුර ශබ්ද කරන දෙවෙනි විදිය තමයි පුතේ C අකුර අපි ශබ්ද කරනවා ස කියලා. ඒ කොහොමද? C අකුරත් එක්ක ඊළඟ අකුර I අකුර, E අකුර, Y අකුර, I අකුර, E අකුර, Y අකුරත් එක්ක C අකුර යෙදුනොත් එහෙම එතනදී අපි ශබ්ද කරන්න ඕනේ ස කියන sound එක. ස sound එක තමයි ගන්න ඕනේ. අපි ගත්තොත් උදාහරණ විදිහට ගන්න පුළුවන්. cinema, bicycle, seas, lace, juice, sell, scent, race, face, cigar, certain, exciting, police, mercy, city. Now තෝරා කිව්වොත් එහෙම cinema, bicycle, seas, lace, juice, sell, scent, race, face, cigar, certain, exciting, police, mercy, city. ඒත් එක මතක තියාගන්න මේ ICE කියලා යෙදුනොත් එහෙම වචනයක ICE එතනදිත් අපි ශබ්ද කරන්නේ ස શબ્දයට. උදාහරණයක් ice, nice, rice, lice, price, twice, spice, mice, slice. I'll say it again. Ice, nice, rice, lice, price, twice, spice, mice, slice. අපි
ප්‍රැක්ටිස් කරොත් sentence එක s sound එක මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන්. I cycled in the circle around the cinema in the center of the city. I cycle in the circle around the cinema in the center of the city. I cycle in the circle around the cinema in the center of the city. දැන් තුන්වෙනි අවස්ථාව. C අකුර අපිට ශබ්ද කරන්න පුළුවන් තුන්වෙනි අවස්ථාව තමයි කියන සවුන්ඩ් එක. ඒ කියන්නේ එක්ක පයනිෂාන්න එහෙම නැත්නම් ගානුෂාන්න කියන සවුන්ඩ් එක. හරි නිකන් ඇෂ් කියනවා වගේ. එතකොට මේක කොහොමද වෙන්නේ? ගොඩක් වෙලාවට මේක වෙන්නේ මේ C අකුරත් එක්ක වවල අකුරු දෙකක් ආවොත් එහෙම. ගොඩක් වෙලාවට මේ C අකුරත් එක්ක I A වගේ ආවොත් එහෙම ගොඩක් වෙලාවට ඒ කියන්නේ වවල් අකුරු දෙකක් ආවොත් එතනදී කියන සවුන්ඩ් එක තමයි අපි C අකුරට ගන්න සවුන්ඩ් එක. අපි බලමු උදාහරණ මොනවද කියලා. අපිට ගන්නවා special, official, electrician, financial. Special, official, electrician, financial. Special, official, electrician, financial. එහෙනම් මෙන්න මෙතනදී අපිට කියන සවුන්ඩ් එක ආවා. අපි ප්‍රැක්ටිස් කරලා බලමු සෙන්ටෙන්ස් එක දාලා මෙන්න මේ විදිහට there was an electrical accident in the middle of the Pacific Ocean. There was an electrical accident in the middle of the Pacific Ocean. Can't believe, but we can say. අපිට විශ්වාස කරන්න බෑ නමුත් කියන්න පුළුවන් නේ. කොහොමද? There was an electrical accident in the middle of the Pacific Ocean. ඊළඟට අපි බලමු C අකුර මොන වෙන අවස්ථාවලදීද නිශ්ශබ්දව තියෙන්නේ, මියුට් වෙලා තියෙන්නේ, සයිලන්ට් වෙලා තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට very rare. ඊටාම කලාතුරකින් තමයි C අකුර මියුට් වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් සයිලන්ට් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි වචන වල. නමුත් අපිට ගත්තොත් එම මේ C අකුර S අකුරට පස්සේ යෙදුනොත් C අකුර වචනයක S අකුරකට පස්සේ යෙදුනොත් අන්න එතනදී ගොඩක් වෙලාවට ඒ C අකුර silent. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් muscles, scissors, crescent, cent. Muscles, scissors, crescent, cent. එතනදී ගොඩක් වෙලාවට C අකුරට කලින් අකුර S. එතනදී C අකුර mute නිශ්ශබ්දයි silent. අපි ප්‍රැක්ටිස් කරොත් එහෙම සෙන්ටෙන්ස් එකකට අපිට කියන්න පුළුවන් I need a scissor to cut the crescent. I need a scissor to cut the crescent. I need a scissor to cut the crescent. හොඳයි. අපි ඔන්න C අකුර කතා කළා. B අකුර ශබ්ද කිරීම බලන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් description box එකේ අපි B අකුරේ link එක දානවා ඔයගලන්ට බලන්න පුළුවන්. අපිත් එක්ක රැඳිලා ඉන්න. දිගටම අපි සියලුම අකුරු නිවැරදිව උච්චාරණය කරන විදිය අපි ඔයගලන්ට කියලා දෙනවා. Thanks for watching.